ක්‍රිෂ්ෂ ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ SLPP පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ මහාධිකරණය විසින් පූර්ව නඩු විභාගයක් සඳහා දින නියම කරන ලදී. ජුනි 27 වන දිනට පූර්ව නඩු විභාගයක් සඳහා දිනය කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න විසින් නියම කරන ලදී. ක්‍රිෂ්ෂ සමාගමට අයත් රුපියල් මිලියන 70ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ අපරාධ නඩු පවරා ඇති. ස්තුතියි. මම පින්තෝරියෝ පෙපිතෝ සුබ දවසක් වේවා. අව්‍යාජ ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීම සඳහා මිස්ටර් ටික් YouTube නාලිකාවට සම්බන්ධ වන්න සැම විටම